මම ජිනදාස. අලුතෙන් කියන්න දෙයක් නෑ. අදත් ඉතින් කතාව බබා ගුරුන්නාන්සේගේ වීරක්‍රියා ගැන. සුදුමැණිකගේ කුංකුන් සිද්ධියෙන් පස්සේ ටික දවසක් යනකම් බබා හිටියේ හුලම් බැස්ස ටයර් එකක් වගේ. ඒ වුණත් කාටම හරි ආපදාවක් අලකලංචියක් වෙනකම් බබා බලාගෙන හිටිය බව අමුතුවෙන් කියන්න උවමනා නෑ. දවසක මහරෑ කවුදෝ බබානිස් කියලා කතා කරනකොට බూరు ඇඳේ ගුලි වෙලා හිටිය කිරා ආතා නින්දෙන්ද මන්දා හෙමිහිට හිනාවෙන්න ගත්තේ හැක ගාලා. ආපු එවුන් ආයිමත් බබානිස් කියලා අඬ ගහන්න තියාගත්තාම මම බබානිස් තමයි බං. මොකෝ උඹලාමයි නමාඩ ගහන්නේ. එහෙම කියාගෙන බබා එළියට බැස්සේ මටත් හිසින් අඬ ගහන ගමන්. ඇවිදින් තිබුණේ අල්ලපු ගමින්. මිනිය වල දානකන් දිව පැත්තකින් එළියට ආවා. එක විජුම්බර ගොඩාක් වුණා. මේ මහරෑ මොකාම හරි වලහාරලා. ආපුන්ගෙන් එකෙක් කියන්නේ රූපරාමු ඇස් ඉස්සරහා මැවෙන විදිහට රස කරලා. මොන ඉලව්වක් වුණත් මේ මහා රාත්‍රියේ සොහොන් පිටියකට යන එක මගේ තත්තෙට හොඳ නෑ. එහෙම කියලා බබා කල්පනා කරන්නේ යට ඇහින් කිරා ආතගේ බూరు ඇඳ දිහත් බලන ගමන්. එහෙම කියන්න එපා බබානිස් ගුරුන්නාන්සේ. අපි වෙන කාගාවටද යන්නේ? කීයක් ගාස්තු ඌමනාද ඇති හැටියකට ගෙවන්න. මේක අපේ නම්බුව පිළිබඳ ප්‍රශ්නයක්. කලින් රූප මැවෙන්න කතා කරපු කෙනා ආයිමත් බොහෝම ලස්සනට කතා කරන්නේ තව දුරටත් බබාට බෑ නොකිය ඉන්න බැරි තත්ත්වයට පත් කරවලා. මේ ගුරුනාන්සේ තමුසෙට ඔන්න යනවා. මං නිදිය ගන්නවා. එහෙම කියලා කියාගන්න කට අරිනකොටම ජිනදාස ළමයෝ එහෙමනම් අපි යමුකෝ. මං යක්කු ගස් නගින වෙලාවට තනියම ගමන් බිමන් යන්නේ නෑ. මයේ සුවජ කීකරු ගෝලයා නැතිව. එහෙම කියපු බබා මාවත් ඇදගෙන යන්න උනාම සුපුරුදු විදිහට ඉතින් මුණු ගාලා මම බබාට බනින්න තියාගත්තා. නායෙන් අඬන්නේ නැතුව වරෙන් බං උලමෝ. ගිහින් ආපහු එන එකනේ. එහෙම කියලා බබා කියන්නේ මගේ වැලමිට මිරිකන ගමන්. කොහොම හරි මිනි වලගාවට ආවම තමයි බබා මගේ අත අතෑරියේ. ඇත්තමයි. වල හාරලා පෙට්ටිය පාදලා. ඒත් පෙට්ටිය ඇරපු බවක් පේන්න නැති නිසා මේක ඇරලා නෑනේ. ඒ හන්දා හරියටම මොනවත් කියන්න බෑ. එහෙම කියලා මෝඩ බබා බක පණ්ඩිත කට ඉස්සර කරගත්ත හැටියෙම වලට බැස්ස එකෙක් ඒකනේ ගුරුන්නාන්සේගේ කතාව ඇත්ත කියලා පෙට්ටිය පියන අයින් කෙරුවා. දෙවියනේ දිව එළියට පැන්න නාකි මිනිස්සෙක්ගේ මිනියක්. ඇස් දෙක ජිල් බෝල තරමට ලොකු වෙලා. දිව දික් වෙලා. හිතුනේම දුවපන් කියලා වුණාට ආයිම මගේ වැලිමිට අල්ලගත්තු බබාගේ අතේ වේවිලිල්ල අඳුනගත්තු මං මිනිහාගේ කනට කරලා කිව්වේ බබෝ දුවන්න තියා හිතන්නවත් එපා. අනුන්ගේ නම්බුව රකින්න ඇවිදින් තමන්ගේ නම්බුව නැති කරගන්නයි වෙන්නේ කියලා. දුවන්න වට පිස්සුද මීමෝ. මම මේ උඹව අල්ලගත්තේ උඹ දුවයි කියන සාධාරණ සැකේට. බබා මරු කියවනවා. වලවටේ ඉන්න කීප දෙනා බබාට වැඩිය බය වෙලා කියවන්නේ දඟලන්නේ
මැරිලත් පාඩුවේ ඉන්න නොදෙන නෑදෑ සනුහරේ කෙනෙක්ගේ නම මතක් කරලා. ඕකා තමයි ගුරුකම් කළේ. මා මණ්ඩි ජීවත් වෙලා ඉන්නකම් පහළ පොල් කට්ටිය ඉල්ලලාම කරදර කරා. ඒ තරහ තමයි මේ පිරිමහන්නේ. කලින් වගේ අතපය දික් කරලා සභාවක වගේ කතාව කරපු මිනිස්සයා ආයිමත් කියවන්නේ බබා දිහත් යට ඇහින් බලන ගමන්. කුරුණාසේ මට නම් හිතෙන්නේ මේ කයිවාරු කාර්යයද කොහෙද මේ වලහාරලා තියෙන්නේ. බබාගේ කනට කරලා මං එහෙම කිව්වහම මහ ලොකු රහස් පරීක්ෂක බොල මීමෝ ඒ මේ වැලලිලා ඉන්න නාකියගේ එකම බෑනම්. බබා මුණුමුණු ගාලා මගේ ජාතිය අමතන ගමන් මට කියවනවා. ලෝකා මැරිලා තියෙන්නේ මොනවාට හරි බය වෙලා වගේ බංජිනේයෝ. කොහොම හරි ග්‍රාම සේවකගේ කරපිටට දාලා පැමිණිල්ලක් දාන්න කට්ටිය පිට කරවලා බබා ජාමේ වේරගත්තේ. හෙට දවාල පහුණාම තමයි මයේ සෑස්තරෙන් දෙයක් කොරන්ට හැකිම්. එහෙම කියලා ආපහු ගෙදරට එන්න ඉස්සර වුණේ හෙමිහිට දුවන්න වගේ. මල්ශාලාවේ උන් කොළොප්පමක්වත් කොරලාද බං? වයසේ හැටියට අඩියක් විතර යට ගිලිලා තියෙන්න ඕන ඇස් ගෙඩි දෙක අඩි 2ක් විතර එළියට එවිය නැත්නම්. දැන් බබාගේ වාචාල කටට බ්‍රේක් නෑ. තන නොතන වෙලාව නොහිතා කියවනවා. ඒ මතිවට දිව මේ මෙහෙම මෙන්න මෙහෙම. මගේ පැත්තට හැරිලා දිව කට පැත්තකින් එළියට දාලා මාව බය කරන්න උත්සාහ ගන්න බබා එක්ක මට දැනුනි පුදුමාකාර තරහක්. කොහොම හරි කුඹුරු යායේ දිගේ ආපහු ගෙදරට ඇවිදින් පුරුදු විදිහට බෝරු ඇදේ ගුලි වුණාට මොකද ඉවස ගන්නම බැරි වුණේ කිරා ආතගේ හැක හැකි. එතකොට ඉතින් බබා කිරා ආතගේ ජාතකයේ සිහි කරනවා. ඕන් ඉතින් පහුවදා උදේ පාන්දරම වගේ ආපහු ආවේ කලින් රෑ ආපු අයගෙන් කතිකාචාර්ය වගේ කතා බහ කළ මිනිසයා. ගුරුන්නාන්සට බොරු කියලා වැඩක් නෑනේ. ඒ නිසා ඇත්තම කියන්නම් කියලා මිනිහා කියවගෙන යන්නේ මැරිලා ඉන්න කෙනාගේ දේපල පිට යනවට තමුන් කැමති නැති බවක්. අන්න ඒ නිසා මං මල්ශාලාවේ උන්ට ගාන දීලා වැඩේ කෙරුවා. දැන් තියෙන්නේ ගුරුන්නාන්සේගේ වැඩේ. අපි කියමු ප්‍රාණකාරයා මලයකෙක් වෙලා කියලා. ඒ මිනිස්යාගේ කතාව අහපු බබාට ඉතින් ඉහේ මල් පිපිලා. කාටම හරි අංචියක් ඇදලා කීයක් හරි හොයාගන්න බලාගෙන ඉන්න බබා ඉතින් පපුව පුම්බලා උගුරකට පාදලා හැම මහත්තයා හිතන්නේ මයේ සෑස්තරේ බොරු කියලාද? යක්කුම් මල පෙරේත කුම්බාණ්ඩයෝ නෑ කියලාද? ඉහේ කෙස් ගානට අමනුස්සයෝ අල්ලලා බෝධි මුල්වල ගැට ගහලා තියෙනවා මම. එහෙම කිව්වම කයිවාරු ගහපු මිනිහගේ රැස් අඩු කරගෙන ඇහුවේ ගුරුන්නාන්සේට කීයක් ඕනද කියලයි. මේ යක්කුන්ටත් අමාරු කාලයක් කියපු බබා හොඳ ගානක් කිව්වා. ඒ කතාබහ අවසාන වුණේ මගේ අතේ බෙරකාරයෝ දෙන්නටත් පණිවිඩේ යවලමයි. ඒත් එදා ආවේ පාල විතරයි. බබාගේ වැඩ කටයුතු ගැන සහ සුද්දටම දන්න මම ඒ දවස්වල රැඳුනේ ජීවත් වෙන්න වෙන මාර්ගයක් නොදන්න නිසාමයි. ගුටි කනවා කියලා හැමදාම ගුටි කන්න බෑ බම් බබෝ. බෙරහමට වැඩිය මං ගුටි කාලා ඇති. පණිවිඩයට ආවට ආව වගේ පාල කියවන්න පටන් ගත්තේ මගේ දිහාවත් බලන ගමන්. මේ සැරේ එහෙම වෙන්නේ නෑමයි කියලා හතර අතේ දිවුරපු බබා ගමනට මුල්ුණේ වැඩේට අත ගහලා ගාන කඩා ගන්න.
මලකුණ වලලපුවාන් පස්සේ නැගිටලාලු. දැන් තන තන යනවාලු. රෑ ගෙට වැලි ගහලාලු. අරකලු මේකලු. ඕන් ඔය වගේ ආරංචි පැතිරිලා යන්ට ඕන. එදා ඩිංග ඩිංග කළුවර වෙනකොට ගමනට පෙරමග ගත්තු බබා කියවන්නේ අපිට කඩපාඩම් කරවන්න වගේ. කොයි විදිහෙන් හරි එකාට එකා පිටිපස්සෙන් ආව ගමන මලගෙදර පෙනෙන නොපෙනෙන මානේ නැවතුණා. ගෙදර තියෙන්නේ කඳු ගැටයක් පාමුල නිසා කලින් කතා කරගත්තු විදිහට වැඩේ බාර දුන්න කෙනා ආවේ බර මල්ලකුත් උස්සගෙන. ගුරුනාන්සි කියාපු වැලිගල් ටික ගෙනාවා. මිනිහා එහෙම කිව්වහම දැන් අපි ආවේ කොන්ක්‍රීට් වැඩපොළක් දාන්නද නැත්නම් ගල් ගහන්නද? එහෙම කියලා පාල බබාගෙන් ඇහුවේ තරහින්. මම බලන්න උනේ වැඩේ අනික් අත කැරකුණොත් ආපහු දුවන්න ලේසිම මාර්ගය පරීක්ෂා කරන එක. ගහන එක ගහන්න ඕන. තෝතර 7-8කට ආතුරයෝ බෝ වෙන විදියට. එහෙම කියපු බබා මල්ලට අත දාලා වැලි හවුරක් අරගෙන සරාස් ගාලා වීසි කරලා ඇරියේ ගෙදර වහලේ උඩට. එළියේ හිට ගෑනු අය 3-4 දෙනෙක් ටික වේලාවක් මූණට මූණ බලාගෙන ඉඳලා ආයිමත් එයාලගේ කියවිල්ල පටන් ගත්තේ මොකුත් නොවුණු විදිහට. ගෑනු අය දිහාව ඩීංගක් ඉවසිල්ලෙන් බලන් හිටිය බබා ආයිමත් අත පුරෝලා ගත්තු වැලි අහුරක් වහලේ උඩට වීසි කළේ සංසුන් රින් ගාලා බොරුවට මතුරන ගමන්. ඒ සැනේ නම් ගෑනු අය කීප දෙනා කෑ ගහගෙන පුටු පෙරලගෙන දුවන්ට උනේ මලගෙදර ඉස්සරහා පැත්තට. ඊට පස්සේ ඉතින් කලබලයේ කසු කුසුවකට හැරෙන්නේ මලගිය ප්‍රාණකාරයා හොල්මන් කරන්න පටන් අරගත්තු බවට. ආන් අර දෙහි පඳුර ළඟ මාමණ්ඩි හිටගෙන හිටිය මන් දැක්කා. සෙනග අතරට ගිය මහ මොලකාර කතිකාචාර්ය දැන් ඒ මිනිස්සුම තව තව බය කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නයි. හොඳට පායලා තියෙන හද එළියෙන් හරි පැහැදිලි දර්ශනයේ දකින බබා ඒ ඇස්සේ කියන්නේ අර මිනිහා කියන බොරු එක්ක අපි තවම ප්‍රාථමික බොරුකාරයෝ කියලයි. කොහොම හරි පැය භාගෙන් භාගෙට ගෙදර වහලට ගලක් වැලි අහුරක් ගහන වැඩේ බබා කරන්නේ බොහෝම ආසාවෙන්. මගේ හිතට නම් හරි අමුතුයි. නහයට දැනෙනවා එම්බාම් බෙහෙත් ගඳක්. එහෙම නැත්තම් මිනිසෙන් සූදක්. ඊට පස්සේ ඇහෙන්නේ වයසක මිනිස්සේ කහිනවා. එහෙම නැත්තම් අමාරුවෙන් හුස්ම අල්ලනවා වගේ. කවුරුම හරි ඉන්නව බබෝ කියන්ට වචන ආවත් මොකටද නිකරුණේ බැනුම් අහන්නේ හිතුණු නිසාම අඩියටම ගෙවිලා තිබ්බ පාට කෑලි දෙක ගලවලා අතට අරගෙන මං හිටියේ දුවන්න වුණොත් හැරිලා බැලිලි නෑ ගෙතරටම දුවනවා කියන අදහසින්. මදුරුව මරමරා මහ රෑ වෙනකන් වැලි ගල් ගහන එකේ උපරිම ආස්වාදය ගත්තු බබා හිටි හැටියෙම යට ඇහින් පාලගේ දිහාව බලනවා කියන්න දැක්ක මමත් ඒ දිහා බැලුවා. හැරමිටියකට වාරු වෙලා ඉන්න වයසක මිනිස්සෙක් මාරුවෙන් මාරුවට අපි තුන්දෙනා දිහා බලනවා දැක්ක මම වේගෙන් නැගිටලා හිටියේ පාලටත් අනතුරු අඟවන්න වගේ. නිදිමතේ හිටිය පාල මොකෝ ආතේ උඹටත් ඕනද කාට හරි ගල් ගහන්න? එහෙම කියලා ඒ මිනිසයාගෙන් ඇහුවේ ඔලොක්කුවට වගේ. මොනවත් කිව්වේ නැති ඒ මිනිසයා කිසිම හැලහොල්මනක් නැතුව මලගෙදර දිහා බලාගෙන හිටියේ උඹලට ඕන තරමක් ගල් ගහගනියව් මට මොකද කියන්න වගේ. බබෝ දැන් යමු යන්න මේ ආතා කාට හරි විස්තරේ කිව්වොත් සේරම ඉවරයි නේද කියලා මම බබාට කිව්වහම යන්න කොහේ යන්නද බං? බබාගේ උත්තරේ රුයිතෙට අඬන්න බැරි කමට hina වෙනවා වගේ අමාරුවෙන් විරිත්තන බබා
වේවුලන්න අරන් තිබේ දියෙන් ගොඩට ගත්තු කාවయ్య වගේ. ඈ බං ආතේ. උඹ මේ කොහේ යන ගමන්ද? අනික වයසක උඹ කොහොමද මෙතනට නැගගත්තේ? පාලගේ කටට පණ ඇවිල්ලා වගේ වයසක මිනිහයත් එක්ක ප්‍රශ්න අහනකොට හිටිය තැනින් නැගිටගත්තු බබා සරම කැහැපොට ගහගත්තේ කකුල් දෙකට රෝද හයි කරන්න කියලා තේරුම් ගත්තු මම පාලගේ පිටට එකක් ඇන්නේ මෙන්න මූ දුවන්න හදනවා වරෙන් අපි දුවමු කියන්න උනාට කැහැපොට ගහගත්තු සරම දෙපා ළඟට කඩා වැටුණු බබා වීසි වෙලා ගිහින් එතනම බිම පස්ස ඇනුනේ වේගෙට. වයසක මිනිසයා දිලිසෙන ඇස් දෙකෙන් බබාට රවල බලන්නේ කඩනව උඹගේ කකුල් කිටි දෙක කියන්ට වගේ වුණාම මගේ කටට ආව හූවයි කෑ ගැහිල්ලයි අත් දෙකෙන් තද කරගෙන එතනම බිම වාඩි උනේ මේ ඇවිල්ලා ඉන්නේ මැරුණු කෙනාගේ අවතාරය කියලා අමුතුවෙන් කියන්න ඕමනා නැති නිසාමයි. නහය හාරවන එම්බාම් ගඳ හොඳටම දැනෙනකොට මාළුව වගේ බබා ගැහෙනකොට කෑ ගහගන්න බැරුව මං දඟලනකොට පාල කියවන්නේ විකාරෙන් වගේ. ආතේ උඹ මැරුණහමත් කියපන් අපේ බබා නෑයි බෑයි නොකිය ඕන ගලක් ගහයි. පාල ඒ විදිහට එක දිගට කියවනකොට යාන්තම් උගේ පිටට තට්ටුවක් දාගන්න පුළුවන් වුණ මම කිව්වේ කට වහපන් මෝඩයෝ ඔහොමම පස්සෙන් පස්සට වරෙන් කියලා උනාට බබා ඕන් රීන් සුන් සුන් සේරම සුන් පාලයෝ කට වහගෙන හිටු රුන් රුන් එහෙම මතුරන්න ගත්තේ අතට අහුවෙන වැලි පාලගේ පැත්තට වීසි කරන ගමන්. වැලි නෙවෙයි ගල් ගැහුවත් වගේ වගක් නැතුව පාල එක දිගට කියවන්නේ ආතේ මැරුණ කෙනා උඹගේ නෑයෙක්ද? උඹ මොකෑ මේ මහරෑ මෙතන කරන්නේ කියලා. තව දුරටත් බලාගෙන ඉවසගෙන උහුලගෙන ඉන්න පරිකමට කකුල් දෙකට වාරු ගත්ත මම ඩිංග ඩිංග පහලට බඩගාගෙන රූටන්ට උනේ බොල පාලයෝ ඔය කියවන්නේ මැරුණු මිනිසයා එක්ක බං කියන ගමන් වුණාම මහා කඩළු පැනීමේ තරඟයට සහභාගී වෙන්න වගේ මං දැක්කේ අඹුඩේ විතරක් ඇදගෙන හිටිය බබා මගේ ඔළුවට උඩින් පැනගෙන වේගෙන් දුවන්න පටන් ගත්තු බව. හිතන්න බලන්න හිටියොත් පසු තැවෙන්න වෙන බව දන්න නිසාම බබාගේ ජන්මය අමතන ගමන් ඒ පිටිපස්සෙන් මමත් දුවන්න උනේ දෙතුන් පාරක් බිම ඇද වැටෙන ගමන්. කොයි තරම් වේගෙට දිව්වත් මට ඉස්සරහින් දුවන බබාට කිට්ටු කරගන්න බැරි මම හිටපන් බබෝ කිරා ආතට කියනවා උඹ පාලව දාලා දිව්වයි කියන කෑ ගහන්න උනාම වේගෙන් බ්‍රේක් පාරක් ගහපු බබා බෝක්කු කන්දක් උඩ වාඩි උනේ බල්ලා වාගේ හති අරින ගමන්. ඉතින් බාහන් උලමෝ ඌට කී පාරක් කීවද? වාචාල කමට කියවන්න නැතුව හිටපන් කියලා. බබා නිදහසට කරුණු කියවන්නේ කෝබන් මගේ සරමට මොකෑ උනේ සරම ගැලවුණා කියලා මතකයි. කමක් නෑ අඹුඩි තියෙනවනේ ඒ ඇති කියලා. ඊට පස්සේ බබා බලාගෙන ඉන්නේ පාලත් හරියට දුවගෙන එනකන්. ටික වෙලාවක් විනාඩි 15ක් 20ක් නෑ. කොයි තරම් බලාගෙන හිටියත් පේන තෙක් මානයක පාල නෑ කියලා දැක්කහම මගේ මූණ දිහා බලලා මුණු ගාපු බබා "ජිනියෝ අනේ මීමෝ උඹ හොඳයි කානේ මං මෙතන ඉඳගෙන වතුරන්නම් උඹ ආපහු ගිහින් බලලා වරෙන්කෝ." එහෙම කියන්නේ කිසිම විලි ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව වුණාම මං බබාට බැනගෙන ගියේ යනවනම් දෙන්නම ආපහු ගිහින් පාලගෙන බලමු නැත්තම් මං එක අඩියක් ආපහු යන්නේ නෑමයි කියලා බොරළු පොළවේ අත ගහලා කිව්වහම රවල ගොරවල ටිකක් කල්පනා කරපු බබා වාසනාවට පිහිටන ගෝලයෝ වෙනයි උඹ වාගේ අවාසනාවට පිහිටන ගෝලයෝ වෙනයි එහෙම කියලා
මාවත් ඇදගෙන දුවගෙන ආව දුර ආපහු ඉබි ගමනෙන් ගිහින් බලන්ට උනේ පාලකෝ කියලයි. පාල තාම කියව ඉන්නව දැක්කත් වයසක මිනිස්සයා ඒ පේන තැනක නෑ කියලා දැක්කහම වේගෙන් එතනට ගිය බබා පාලගේ තට්ටේ මැද තිබ්බ ඉහකෙස් 10 12න් අල්ලගෙන වරෙන්කෝ යන්න ඇතිනේ දැන් කියෙව්වා. එහෙම කිව්වහම ගැස්සිලා වාගේ අපි දිහා බලපු පාල කොන්දට අත තියාගෙන නැගිට්ටේ නාකි මිනිහෙක් වගේ. කොහෙද බබෝ ගියේ? මම මෙච්චර වෙලා උඹගේ වංහුන් කිව්වනේ මෙතන හිටිය ආතා එක්ක. උන් දැන් උඹව හම්බ වෙන්න ඕන කියලා ආන් අර ඉලව් ගෙවල් පැත්තට හෙමිහිට ගියයි කියලා එක දිගට මහා හඬට කියවන්න උනහම හයි හයියෝ කට වහපන් උලමෝ. ඉලව් ගෙදරම ඉන්නේ උන් එකාට ඔක්ක ගානේ ඇන්නොත් තොකු 100ක් විතර කත හැකි උබේ හැකර කියවිල්ල ඇහුනොත්. බබා පාලගේ කට මිරිකගෙන කියන ගමන් ඌවත් ඇදගෙන පල්ලම් බහින්ට උනේ හෙමිහිට දුවනවා වගේ වේගෙන්. එහෙම යන්නේ කොහොමද බබෝ? අර ගෝණියේ ගල් වැලිය එහෙමමයි. යමන් ආපහු. පාල ආපහු යන්න හදනවා. බබා ආයිමත් උගේ කෙස් ටිකෙන් අල්ලගෙන ගහන්න බැරි කමටද මන්දා හොල්ලගෙන යන්නේ. අනේ බං ගහන වැලියක් හෙට ගහමු. දැන් වරෙන්කෝ යන්න. එහෙම කියන්නේ මගේ දිහාවත් බලලා මීමෝ වරෙන්කෝ මුව ඇදගෙන හරි ගෙදර යමු කියලයි. ටිකක් පාඩුවේ හිටිය පාල එකපාරම මෙන්න වයසක කටහඬකින් හැක ගාලා hina වෙලා අල්ලගත්තේ නැතයි බබාගේ අමුඩ ලේන්සුවෙන්. ඒ අල්ලගෙන බබාව හොල්ලගෙන ගියේ හිතා ගන්න බැරි වේගෙට. කිව්වා අහලා වර හොරගුරා පහු යන්න. මයේ බෑනන්දිට එපා වෙන තුරාවට උඹ ගල් ගහන්න ඕනාද? ඕකමයි මලකුණට තුවත දුන්නා. මයේ ඇසෙලියට ඇදලා දිව පැත්තට ඇද්දෙව්වා. වර යන්න වර. දෙවියන්ට මොප්පු වෙච්චාවේ. පාල ඉන්නේ ආවේශෙන්. බබාට වැඩිය බය වුණ මම සුපුරුදු දිවිල්ල ආරම්භ කළේ බබෝ අඹුඩේ ගලවලා හරි දුවපන් කියන ගමන්. ඒ වචන ඇහුණු සැනේට කටස් ගාලා දියලනුවෙන්ම අඹුඩේ ගලවලා පාලගේ අතටම දුන්නු බබා මයි පස්සෙන් දුවගෙන එන්නේ උඩට කමිස කෑල්ලක් විතරක් තියෙනකොට. ආයිනම් උඹට ඉස්සර වෙන්න දෙන්නේ නෑමයි කියලා හිතාගෙන දුවගෙන ගිය මම වේගෙට නැවතුනේ ඉස්සරහා හිටගෙන ඉන්න වයසක මිනිස්සයව දැකලයි. ඒ ඇස් ගින්දර පිට වෙනවා වගේ මට පිටිපස්සෙන් දුවගෙන ආව බබා. අපට සිරි ඕ නාකිය යක්ෂ බන්ද මුරින්. එහෙම කියලා දන හිස ළඟට විතර වතුර තියෙන ඇලට පැනගත්තේ හිතා ගන්න බැරි වේගෙට. බබා පණිනවත් එක්කම ඒ පිටිපස්සෙන් දුවගෙන ආව පාල බබාගේ ඇඟට පැනගත්තා. පාල ආයිම බබාව අල්ලගෙන වතුරේ ඔබන්න පටන් ගත්තේ මාරාවේශයෙන්. මගේ මග හරස් කරගෙන ඉන්න මිනිස්සයා මහා හයියෙන් hina වෙන්න උනේ ජිල් බෝල වගේ එළියට පැනලා තියෙන ඇස් කෙටි දෙක හෙල්ලෙනකොට. පාල බබාව වතුරේ ඔබන්නේ ඩෝබි රෙදි හොදන ගානට. ඒ විදිහට දිගටම කෙරුවොත් අනිවාර්යයෙන්ම බබා මැරෙනවා. මටත් හිරේ විලංගුවේ යන්න වෙන බව තේරුම් ගිය නිසා පුළුවන් උපරිම වේගෙට පාලගේ බෙල්ලේ එල්ලුනේ පාර මැද ඉන්න හොල්මන දිහාටත් ඇස් තියාගෙනයි. මගේ පැනිල්ල එක පාරම වළංගු නොදුන්නු පාල ජබොක් ගාලා වතුරට වැටුනේ බබාව අල්ලන් හිටිය අත් බුරුල් කරගෙන. දනි පනි ගාලා නැගිට ගත්තට මොකද බබා ඇලදිගේ ඒ අතට මේ අතට වැටි ගිහින් ඇල කණ්ඩියේ පත බෑවුනේ ජෙමා පොළවේ ගැහුවා වාගේ. ඉක්මන් කරපු මම පාලව ඇදලා ඇල කණ්ඩියට දැම්මේ උගේ කම්බුලට තට්ටු කරන ගමන්මයි.
ඕකට සිහි ගන්ට එපා බං. ඕක අපිව මරයි. බබා කෙන්දිරි ගානවා. එතකොටම ඕම් ෆුට් සයිකලයක ආවේ වැඩේ බාර දුන්න කයිය නායක. එහෙම නැත්තම් කතිකාචාර්ය. අප්පා ගුරුනාන්සේ මොකද්ද මේ උනේ? මම මේ හිත සැකේට ආවේ. එහෙම කියලා කියවන්නේ ගල් ගැහිල්ලයි වැලි ගැහිල්ලයි හින්දා ගෑනු අය කීප දෙනෙක් බය වුණු බවත් ගුරුනාන්සේ ඇඳගෙන හිටිය සරමත් ඉලව් ගෙදර වහලේ උඩ තියෙන බවත් වැඩේ අතරමඟ නවත්තන්නේ නැතුව එලි වෙනකම්ම ගල් ගහන වැඩේ කරන්න ඕනයි කියලා. ඒත් කතාව ඉවර කරන්න කලින් මිනිහා වේගෙන් වීසි වෙලා ඇලට වැටුනේ ළඟ පාතක තිබ්බ ගලක මිනිහගේ දනිස්සකුත් වදින කොටයි. අම්මෝ අයියෝ මොකාම හරි මාව තල්ලු කරා. මගේ දනිහ කැඩුනා වාගේ ඉන්න බැරියෝ. එහෙම කියලා මිනිහා කෑ ගහන්න කෙඳිරි ගාන්න ගත්තාම සිහි නෑ වගේ හිටිය පාල හැක හැක ගෑවිල්ලේ කොක් හඬලලා hina වෙන්න තියාගත්තේ කලින් වගේම වයසක හඬින්. මේ ඕයි දනිහ නෙවෙයි බෙල්ල කැඩුනත් ඉවසලා ඉන්නවා ටිකක්. මේ ඉන්නේ තමුන් නැහැගේ මාමණ්ඩියා. මේකා ඉලව් ගෙදරට යන්න හැදුවේ ඔහෙගේ බෙල්ල කඩන්ට. මං දන්න සෑස්තර මතුරලා දිය පාරකට එනකන් එක්ක ආවා බල අඩු කරන්ට. අවසානයේ හෙළු බැල්ලෙන් කොරන්ට ඕන කෙමකුත් කොල්ලයි මේ ඉන්නේ. තෙමිල තියෙන කමිසෙ කොන පහලට ඇදගෙන හෙළුව වහගන්න ගමන් බබා කියන්නේ හෙන ගහන බොරු උනත් කතිකාචාර්ය අත් දෙකෙම කට තද කරලා වහගෙන පාල දිහා බලන්න උනේ ගැහෙන ගමන්. ඒ මිනිහා හොදටම බය වුණු බව දැක්ක බබා බය නැති මිනිහා වාගේ සන්රුන් රින් ගාලා මතුරන්නේ යට ඇහින් පාල දිහා බලන ගමන්. ළඟ පාතක ගාල් කරලා හිටිය හරකෙක් උම්බෑ කියන්නේ බබාට ඔලොක්කුවට වගේ වුණහම ඒ දිෂ්ටි ශබ්ද ලේසි නෑ. එක එක හඬවල් පිට කොරන්නේ. එහෙම කිව්වහම කතිකාචාර්ය ඒ ගුණසේනගේ රත්තා ඌට කුරලෙඩේ හැදිලා ඉන්නේ කිව්වේ යාන්තමට වගේ. මොන රාතෙක්ද? රාත්තාට දිෂ්ටිය ආවේශ වෙලා ඉන්නේ. එහෙම කියපු බබා ජිනේෝ මීමෝ මේ විදිහට එළි වෙනකන් හිටියොත් ජලසන්නිය හැදිලා මැරෙන්නේ. ඒ හන්දා පුංචි මොලෙන් හිතපංකො කියලා මාව මුරුංගත්තේ තියෙනකොට පාල සිහි නැතිව උඩුබැලි අතට වැටුනේ මැරුණා වාගේ. මං බැලුවේ පාර හරස් කරගෙන හිටිය මිනිස්සයා පේන්න ඉන්නවද කියලා. නෑ අතුරුදහන්. බබෝ ඉක්මන් කරලා පාලවත් උස්සගෙන ඇලෙන් ගොඩ වෙමු කියලා මුලින්ම වැටිලා හිටිය කතිකාචාර්ය කෙලින් කරලා බයිසිකලේ වාරුවට දීලා ඊට පස්සේ බබා එක්ක එකතු වෙලා සිහියක් නැති පාලව ඇලෙන් ගොඩට ගත්තේ වටපිට පරිස්සමෙන් බලන ගමන්. ආයිමත් එම්බාම් බෙහෙත් ගඳ ළඟ ළඟම දැනෙනකොට බබෝ මේ මිනිස්සයාවත් එක්කරගෙන ගෙදර යමු කියලා එයාව ලැගිච් එකේ ඉඳවගෙන පාලව ඉස්සරහා ඉඳවගෙන අපි දෙන්න මාරුවෙන් මාරුවට බයිසිකලේ තල්ලු කරන්ට උනේ එකෙකුට එකෙක් ගැන කිසිම විශ්වාසයක් නැතුව. හිතුනේම බබා දුවයි කියලා. ඒත් යටකය නිර්වස්තරෙන් හරි එදා ආයිම කකුල් දෙකට රෝද හයි කරගත්තු නැති බබා පාලවයි අනික් මිනිස්සයාවයි ගෙදරට එනකන් අරන් එන්න උදව් කළේ. බලහංකෝ හෙළු බැල්ලෙන් කොරන කෙමවත් හරි ගියේ නෑනේ කියලා නින්ද හිටිය කිරා ආතට ඇහෙන්ට කියන ගමන් කිරා ආතා හැක හැක ගාලා hina උනේ. අනේ මීමෝ උඹේ කෙම උඹගේ සරම ඉලව් ගෙදර වහලේ උඩ අඹුනේ සොහොන් පිටියේ මිනි කන්ද උඩ කියලයි. විලිලැජ්ජාව බින්දුවක් නැති බබා ඉතින් කිරා ආතට වඳින්නේ දන්න ගාථා ටික සේරම කියන ගමන්.
මේ හිපාටුවනේ උගේ මාමණ්ඩිගේ දීපල ඕන කිව්වේ. නැහනම් මං මෙහෙම අමන වැඩ කරනවද? ඉතින් අපුච්චේ උඹම කියාපන් මං දැන් මොකෑ කරන්නේ? සරමට අඹුඩෙට මොකා හරි ගුරුකම් කරයිද? බබාට ඇඬෙන්න වගේ කිරා අත හැක හැක ගාලා ඇත්ති වෙනකන් hina වුණා එදා. ඊට පස්සේ මීමෝ කිසිම එකෙකුට අයිතියක් නෑ බොල කාගේවත් දීපල වලට අනිසි විදිහට බලපෑම් කරන්න මිනිහෙකුට උනත් අපහාස කරන්න මේ කරන කියන අපරාධවල දවසක උඹට යන්න අපායක් හොයාගන්න වෙනවා කියලා හොඳ හැටි දෙස්තියන්ට උනේ ආත බූත වෙලා ඉන්න පාලගේ දිහාව බෙර කොටයක් වගේ වෙන්න දනිස්ස ඉදිමෝගෙන ඇටි ගෙහෙල් කෑව රිලව වගේ ඉන්න කතිකාචාර්ය දිහාවත් බලන ගමන් දැන් ඉතින් කොරන්ට දෙයක් නෑ. අද රාත්‍රියේ ගිහින් මිනී වල උඩින් අඹුඩ ලේසුව අරන් වර. ඇරෙන්න වෙන කැරමයක් නෑ. එහෙම කිව්වේ බබාව විතරක් නෙවෙයි මාවත් අසරණ කරවලා. මොකෑ බබා තනියම යන්නේ නෑනේ. මාවත් ඇදගෙනම යන්නේ. එදා දවසේ රෑ මහ මොලකාර කතිකාචාර්ය කොර ඇනෑන මිනී පිටියට පෙරමන් යනකොට බබයි මමයි ගියේ නොයා බැරි කමට. බබාට තිබුණේ අඹුඩගෙන තරහක්. බලාපංකෝ ඉතින් මට තියෙන්නේ එක අඹුඩයයිද? අපේ අපුච්චා මාව බොරුවට බය කරනවාද මන්දා බං? ඒ මදිවට මිනිහගේ කන් කෙඳිරිය. අපේ මාමණ්ඩියා ඇත්තටම අමනුසෙක් වෙලා කියන්න මම දන්නේ නෑ ගුරුන්වහන්සේ. එහෙම දන්නවනම් එම්බාම් එකේ ඉඳලා වද දෙන්නේ නෑයි අරකයි මේකයි කියවන ගමන් කය්‍ය නායක කතිකාචාර්ය කියවන්නේ මූණ හුලංගියේ බැලුමක් වාගේ ඇද කරගෙන. මේ උන්නෑහි මයේ මන්තර නිසා තමයි ඔහේ ඔහොම බේරුනේ. නැත්තං ඔහෙත් මේ වෙනකොට මාමණ්ඩියා ගිය දිහාම ගෙහුම්. බබා බොරදියේ මාළු බාන්නේ බය වෙලා ලැජ්ජා වෙලා ඉන්න මිනිහව තව අසරණ කරලා. කොහොම හරි සොහොනට ආව කියමුකෝ. ඒත් එතන අඹුඩයක් තබා නූල් පටක්වත් නැති බව දැක්කහම ඈ බං ජිනියෝ අපේ අපුච්චා බොරුවක් කීවා වෙන්න බැයිද? එහෙම අහන බබා වලවටේ යන්නේ ටෝච් එළිය එකම එල්ලේට ගහගෙන. ඇඟ හිරිකඩ පිපෙන හීතල එක්කම ආයිම දැනෙන්නේ මිනිසෙන්ට් කත. කොයි මොහොතේ හරි ඇස් දෙක දොඹ ගෙඩි දෙක කරගත්තු වයසක මිනිස්සයා මතුවේ කියන බය හිතට දැනෙනකොට වේගෙට හැරුණු මම එක කකුලක් පෙරට තිබ්බේ දුවන්ට උනාට මගේ කොට කලිසම් ඉනෙන් අල්ලගත්තු බබා උලමෝ අනේ බීමෝ දුවන්ට නම් එපා බං. දුවලම මහන්සි බං. එහෙම කිව්වේ හරීම අසරණ විදිහට වුණාම මට සිද්ධ වුණේ උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා අහක දාන්නත් බැරි විදිහේ වැඩක්. ඔන්න එතකොටම මහ මොලකාර කතිකාචාර්ය මිනී වලේ පස්සස්සේ තිබිලා මෙන්න ගුරුන්නාන්සේගේ අඹුඩේ මේ තියෙන්නේ කියලා එළියට ගත්තාම ඕන් බලනවා උන්නැහි ඔහෙගේ වැඩට ඇවිල්ලා අවසානේ මයේ වටිනා කියන අඹුඩෙටත් වැළලෙන්ට සිද්ධ වුණා. බබා බොරු තරහක් ආරූඪ කරගෙන කියවන්නේ ආඩම්බර විදිහට කතාව ඉවර කරන්න කලින් මොලකාර කතිකාචාර්ය හූ තියාගෙන වල උඩ හරහට ඇදගෙන වැටුනේ කපල දැමපු ගහක් වගේ. ඒ එක්කම ඇහෙන්න උනේ එක දිගට hina වෙන නාකි කටහඬ. මේ වතාවෙනම් බබා නෙවෙයි මොකා එපා කිව්වත් දුවනවයි කියලා හිතනකොටම බබා දුවන්ට උනේ දුන්නෙන් මිදුන හීය වාගේ. හෙවිල්ලක් බැලිල්ලක් නැවතිල්ලක් නැති බබා
දුවනවා නම් උඹත් දුවපන්. මං එපා කියන්නේ නැතෝ. එහෙම කිව්වේ මහා හයියෙන්. මෙහෙම අවස්ථාවාදී මිනිහෙකුගේ ගෝලයා වෙච්ච එකේ අනිසි ප්‍රතිඵල ඇස් දෙක ඉදිරියේ පේනකොට කකුල් දෙකට පනගත්තු මමත් ගෙවල් වල බල්ල බුරාගෙන පස්සෙන් පන්නනකොට දුවන්ට උනේ වේගෙට. තව දුරටත් දුවාගන්න බැරි තරමේ මහන්සි නිසාම ගමට හැරෙන පාර අයිනේ තියෙන ලැවරිය ලතාගේ කඩේ ඉස්සරහා මේසෙ අස්සට රිංග ගත්තා විතරයි. ඒක අස්සේ ඔළුවේ හිටන් සුදු රෙද්දක් ඔතාගත්තු එකෙක් මහා හයියෙන් හුස්ම අල්ලනවා දැක්කහම කෑ ගහගෙන හූ තියාගෙන මං එළියට පැන්නේ ඒ හිටිය එකාගේ මූණට උපරිම වෙර දාලා අත මිටි පාරක් අනින ගමන්. අයියෝ මීමෝ ජිනේෝ මේ මම බං මං මේ කීමා කරන්නේ උඹ මයේ නාස් පොල්ල කැඩුවා. ඒ බබා අද මාව නවත්තන්න පාල හෝ ජිනයා නැති නිසාම බබාගේ වචන නෑහුණු ගානට මං ආයිම පයින් එකක් කැන්නේ බිම ඉඳගෙන ඉන්න බබාගේ කොන්දහරහා. බොරු කියන්න එපා උඹ මගේ ගුරුන්නාන්සේ වෙන්න බෑයි කියලා. හඩේ නවත්තපන් බං මං බබානිස් උඹගේ ආදරණීය ගුරුන්නාන්සේ බං. මිනිහා කෙන්දිරි ගානකොට ආයිම කීප වතාවක් පයින් ඇනගෙන ගිය මම හැරිලවත් නොබලා වේගෙට පටන් ගත්තු දිවිල්ල නතර කරේ කිරා ආතගේ බූරු ඇද ඉස්සරහා. හුස්ම අල්ල කතාව කියන්න උත්සාහ ගන්න දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය එයා. ගෙහුම් නිදාගනින් ඌ කීයට හරි ඒවි. එහෙම කියලා හැක ගාලා සද්දෙට hina වුණා. ආපහු නැගිටිනකොට හොඳට ඕම එලි වෙලා. නහය ඉදිමිච්චි බබා කම්බුලකට අතක් තියාගෙන හිටියේ නයා මැරුණු අහිකුන්ටකයා වගේ. ඇත්තටම පාලයෝ මාව අඳුනගන්ට බැරි තරමටම ජිනයා හිටියේ බය වෙලාද උලමෝ. බලාපංකෝ මයේ නහය රුයිතෙට ගිහින් එපැයි කියනකොට ඇනගෙන ගියානේ බං. බබා පැමිණිලි කරන්නේ කලින් බිම දිගා වෙලා ඉන්න පාල එක. හාවත් මුම්වත් කියාගන්න ඇඟපතට පණක් නැති පාල ඒ වෙනකොටත් හිටියේ හොඳු මාන්දු වෙලා. එදා දවල් වෙනකොට ආරංචි වෙන්නේ අල්ලපු ගමේ කෙනෙකුට කනත් තෙදි යකා ගහලා මිනිහට අමාරු බවක්. අපි නං දන්නෙත් නෑ අඳුනන්නෙත් නෑ. ආපහු ඒ බාල වැඩවලට යන්නෙත් නෑ. බබා කියන්නේ යට ඇහින් කිරා ආත දිහා බලාගෙන. ආත හැක ගෑවේ අනේ ඵලයන් උලමෝ උඹ ගෝලයාගෙන් ගුටි කාපු ගුරානේ කියලා. ඌ මට ගැහුවේ මරබියට. මාව අඳුරගෙන නෙවෙයි. බබා කවදාවත්ම දැනගත්තේ නෑ පළවෙනි පාර නොදැන නහයට ගැහුවට ඊට පස්සේ ගැහුවේ බබාව අඳුනගෙනමයි කියලා. බබා කියන්නේ එහෙම දැන උගත් ගුරුන්නාන්සේ කෙනෙක්.